සුබ දවසක් ඔයාලට. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ තුම වගාවේ ගැහැණු සහ පිරිමි ශාකවල අනුපාතයන් ගැන. එතකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගැහැණු වැල් කීයකට නිවැරදිවම පිරිමි වැල් කීයක් ඕනද කියන එක සහ ඒවා හිටව ගන්න ඕන ආකාරය. ඒ කියන්නේ වගාවේ ශේෂ්ත්‍රය අපි ඒවා කොයි ආකාරයකටද හිටව ගන්න ඕන කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මම හිතනවා ඒකට මේ වීඩියෝ එකකින් ඔයාලට උත්තරයක් හම්බෙයි කියලා. ඇත්තටම අපේ නිර්දේශය එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය එන්නේ නම් ගැහැණු වැල් 10කට පිරිමි එක වැලක් විදිහට තමයි නිර්දේශ වෙලා තියෙන්නේ. හරි. හැබැයි ඒක එහෙම වුණාට දැන් අපි වාණිජව ලොකු වගාවක් කරනකොට අපිට අස්වැන්න ලැබෙන්නේ ගැහැණු වැල් වලින්. පිරිමි වැල් වලින් පරාගණය කරාට ගැහැණු වැල් වලින් තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. එතකොට පිරිමි වැලක් ගත්තාම පිරිමි වැලේ මල් පිපෙනවා සාමාන්‍යයෙන් වර්ධනය වීගෙන මධ්‍යම ප්‍රමාණයෙන් එහාට වර්ධනය වුණාට පස්සේ සමහර විට පිරිමි වැලක මල් 50කට වඩා පිපෙනවා. එතකොට එක මලකින් නුපුරුදු කෙනෙකුට කියන්නේ පරාගණය කරන්න පුරුදු නැති කෙනෙකුට උනත් පිරිමි එක මලකින් මල් 15ක් විතර ගන්න පුළුවන්. එතකොට පරාගණය කරන්න හොඳට පුරුද්දක් තියෙන දැන් මම නම් මල් 30ක් විතර ගන්නවා. ඊට වඩා වුණත් ගන්න පුළුවන්. හරිද? එතකොට එක පිරිමි මලකින් මල් 15ක් ගෑවොත් පිරිමි මල් 10කින් මල් 150ක් පරාගණය කරන්න පුළුවන්. ඒතකොට ගහක සාමාන්‍යයෙන් මල් 50ක් විතර පිපෙන අවස්ථා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මල් 20ක් පිපෙනවා කියලා හිතුවත් මල් 300ක් විතර පරාගණය කරන්න පුළුවන් එක පිරිමි වැලකින්. එතකොට සාමාන්‍යයෙන් හොඳින් වර්ධනය වෙච්ච ගැහැණු වැලක වුණත් ඇවරේජ් එකක් විදිහට මල් පිපෙන්නේ මල් 4ක් 5ක් වගේ තමයි දිනකට පිපෙන්නේ. ඊට එහා නම් පිපෙනව අඩුයි. ඒ කියන්නේ සමස්තයක් විදිහට එක එක දිනවල පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. සමස්තයක් විදිහට මල් 4ක් 5ක් වගේ තමයි එක ගැහැණු වැලක පිපෙන්නේ. එතකොට පැල 100ක් හිටවනවා නම් පිරිමි වැල් 10ක් හිටවුවොත් පිරිමි වැල් 10 මල් 300ක් පිපෙනවා. එතකොට එක මලකින් එකක් පරාගණය කරන වගේ තමයි එන්නේ. ඉතින් එහෙම තේරුමක් නෑ. මොකද පිරිමි වැල් ගොඩක් නඩත්තු කරාට අපි තෙල් පොහොර වතුර දාලා එහෙම නඩත්තු කරන්න ඕනේ. ඉතින් ඒකට අමතර වියදමක් ගියාට අපිට ආදායමක් ලැබෙන්නේ නෑ. ඒ හින්දා දැන් මගේ වගාවේ නම් මම ගැහැණු වැල් 20කට පිරිමි වැල් එකක් වගේ තමයි මම හිටවන්නේ. එතකොට මම පැල 500ක් හිටවනවා නම් පිරිමි වැල් 25ක් 20ක් වගේ තමයි මම හිටවන්නේ. ඉතින් ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් කියන්නේ ඒත් මල් සෑහෙන ඉතුරු වෙනවා දවසකට. හරිද? ඒ හින්දා ඔයාලත් පොඩියට දැන් පැල 25ක් 30ක් කරනවා නම් ඉතින් පිරිමි වැල් 2ක් 3ක් හිටව ගන්න. මොකද බැලුවොත් එකක් හිටවලා ඒක මරුණොත් එහෙම ආන්න පරාගණය කරගන්න මල් නැති වෙනවනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ පොඩියට කියන්නේ පැල 25ක් 30ක් වගේ හිටවනවා නම් පිරිමි පැල 5ක් විතර හිටව ගන්න. මොකද මේ නැත්තම් හිටවන පැලේ හරි දෙක හරි මරුණොත් එහෙම ඔයාලට පරාගණය කරගන්න විදිහක් නැති වෙනවනේ. නමුත් ලොකු වගාවක් කරගෙන යනකොට පැල 500කට පිරිමි පැල 20ක් හිටව ගත්තත් ඇති. හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි ගොඩක් අය තියෙන මේ කොහොමද වගාව හිටවන්නේ? කියන්නේ ගැහැණු වැල් 10ක් විතර හිටවගෙන යන මැද්දකට වෙන්න පිරිමි වැල හිටවනවද? එහෙම නැත්නම් ගැහැණු පැල් ටික වෙනම හිටවලා පිරිමි වැල් ටික වෙනම හිටවනවද කියන එක තව කෙනෙකුට තියෙන ගැටලුවක්. ඉතින් මේක කොහොම හිටවුවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් ගැහැණු වැල් අතර පිරිමි වැල් හිටවුවා කියලා ස්වභාවිකව පරාගණය වෙලා ගෙඩි හැදීමක් සිද්ධ වෙනවා. නමුත් 100ට ඒක මල් 100ක් පිපෙනකොට මල් 25ක් 30ක් තමයි පරාගණය වෙලා එහෙම ගෙඩි හැදෙන්නේ. ඉතින් ඒක ප්‍රමාණවත් නෑනේ. කොහොමත් අපි පරාගණය කරන්න ඕනේ. ඉතින් කොහොමත් පරාගණය කරන්න වෙන එකේ ගැහැණු වැල් ලස්සෙම පිරිමි වැල් හිටවන එක තේරුමක් නෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකද පිරිමි මල පිපෙන්නේ මලේ පොඩි ක්ලිප් එකක් ඇතුලේ. පිටිපස්සේ තියෙනවා පොඩි ක්ලිප් එකක්. හරිද? මම කලින් වලට පිරිමි මල් පෙන්නලා තියෙනවා. ඉතින් මම ඕන ආයෙත් මලක් පෙන්නන්න. right. ඉතින් මෙන්න මේ මලේ පිටිපස්සේ තියෙන මෙන්න ඔය කොපුව. මෙන්න මේ කොපුවත් එක්ක තමයි පිරිමි මල් පිපෙන්නේ. එතකොට මේකේ පොඩි අවාසියක් තියෙනවා. පිරිමි මලේ හැදෙනවා පණුව. ඒ කියන්නේ කොළ පාට පණුව විශේෂයක් හැදෙනවා. පිරිමි ගහ නෙමෙයි ගැණු ගස් වලත් හැදෙනවා.
මේ පිරිමි මලේ මේ කොපු වාසිය තමයි මේ පණුව වැඩි වෙලාවක් ඉන්නේ. ඒ කියන්නේ වැඩි කාලයක් එයා ඉන්නේ. එතකොට අපි කෘමිනාශක යදුවත් සමහර වෙලාවට ගොඩක් සැර තෙල් එකක් ගහුවොත් හැරෙන්න සාමාන්‍ය ස්පර්ශක කෘමිනාශකයක් යදුවොත් එහෙම මේ මලේ ASCII මේ ක්ලිප් එක ASCII ඉන්න පණුව මැරෙන්නේ නැහැ. හරිද? එතකොට මේ පණුව පාලනය කරන්න ගොඩක් අමාරුයි. එහෙම සාමාන්‍ය ස්පර්ශක කෘමිනාශකයක් යොදලා. එතකොට අවාසිය තියෙන්නේ ගැහණු වැල් ඔක්කොම අතර හිටවට පස්සේ මේ පණුවගේ පැතිරීම වේගයෙන් ගැහණු වැල් වලටත් යනවා. හරිද? ඉතින් කොහොමත් අපි පරාගණය කරනවා නම් අපිට හොඳම විදිහ තමයි මම හිටවන්නේ නම් ගැහණු වැල් ටික වෙනම හිටවන්න. ගැහණු වැල් 500ක් හිටවනවා නම් මම පිරිමි වැල් 20ක් හිටවන්නේ. එතකොට මම 20ක පැල පොලිමක් ගහනවා නම් පිරිමි එක පොලිමක් හිටවනවා කියන එක වැටක් විදිහට එක පොලිමක පිරිමි වැල් ටික හිටවනවා. ඊටු පොලින් ටිකේ ගැහණු වැල් ටික හිටවනවා. එතකොට අර පිරිමි ගස් වල ඉන්න පණුව ඒ කියන්නේ එක ටිකක් ඒක පාලනය කරන්න පුළුවන්. ඒක තෙල් වර්ග තියෙනවා, ටිකක් සැර තෙල් තියෙනවා. ගහලා පාලනය කරන්න පුළුවන්. එතකොට ඒ ටික වෙනම හිටව ගත්තාම අමතර වේ පණුවගෙන් ගැහණු වැල් වලට වෙන්න තියෙන හානිය ගොඩක් අඩු වෙනවා. සහ කොහොමත් පරාගණය කරන්න ඕනේ. ඒකත් එක්ක ඒකට ගැහණු වැල් ටික එක ටිකට ලස්සන මේ වෙනම හිටව ගත්තාම මේක ලස්සනට ඒ ටික වෙනම පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් හොඳම විදිහ තමයි මම ඒ කිව්වේ ගැහණු වැල් ටික වෙනම හිටවන්න, පිරිමි වැල් ටික වෙනම හිටවන්න. සාමාන්‍යයෙන් පැල 20කට එක පිරිමි පැලයක් තිබ්බහම ඇති. හරිද? මම හිතනවා වලට ඒ කියපු දේ ටිකක් වැදගත් කාරණාවක් වෙන්නේ නැති කියලා. මොකද පිරිමි වැල් ගොඩාක් හිටවගෙන තේරුමක් නැහැ. ඒක නඩත්තු කරලා කියලා අපිට වෙනම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අවශ්‍ය ප්‍රමාණයට විතරක් පිරිමි වැල් හිටව ගන්න. එතකොට තව දෙයක් තියෙනවා පිරිමි වැල පොඩි කාලේදී කියන්නේ කුඩාම පැලේ අපි හිටවුවට පස්සේ පිරිමි වැල සාපේක්ෂව හිමීට තමයි වර්ධනය වෙන්නේ. සහ පිරිමි වැල මැරෙන්න තියෙන අවස්ථාවත් වැඩි. ඒ කියන්නේ අවුවට ඒ වගේ දේවල් වලින් දිලීර හානිත් පිරිමි වලට ගැහණු වලට වඩා සාපේක්ෂව වැඩි. ටිකක් පරිස්සමෙන් බලා ගන්න ඕනේ මේ මොකද ඉක්මනටම මැරෙනවා. හැබැයි කුඩා වර්ධනයෙන් පස්සේ මධ්‍ය වර්ධන අවධියට ආවට පස්සේ පිරිමි වැල ඉතාම ශීඝ්‍රයෙන් වැවිලා විශාල මාන ප්‍රමාණයක් අපිට හදලා දෙනවා පිරිමි වැල. ඉතින් ගැහණු පිරිමි වැල් වල අනුපාතය හිටවන්න ඕනේ විදිහ ගන්න කියද්දි ඉතින් ওই ටික තමයි. ඉතින් මම කියලා දීපු දේවල් වලට අමතරව ඔයාලට යම් පැහැදිලි දෙයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම මම දන්න දේවල් ටික කියලා දෙනවා. හරි. ඉතින් ආ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම්. සුබ දවසක්.